සුබ දවසක් වේවා. ශාන් ක්‍රියේෂන් YouTube channel එකට අදත් හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ඔබට වැදගත් වෙන රැකියා අවස්ථාවන් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. මෙම රැකියා අවස්ථාව පවතින්නේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ. අපි බලමු මෙම තනතුරු පුරාපාඩු මොනවද, මේ සඳහා අයදුම් කිරීමට ඔබ සතු විය යුතු සුදුසුකම් මොනවද කියලා. ඒත් එක්කම මේ වීඩියෝ එක අවසානයේදී මේ සඳහා නිවැරදිව අයදුම් කරන ආකාරයත් අපි කියනවා. පළමුවන තනතුරු පුරාපාඩුව වෙන්නේ කළමනාකරණ සහකාර. මෙය විශේෂිත අංශයට අදාළ ක්ෂේත්‍රයට අදාළ වෙනවා. ඒත් එක්කම පුරාපාඩු සංඛ්‍යාව 17යි. අපි බලමු මෙම විශේෂිත අංශයේ කළමනාකරණ සහකාර තනතුර සඳහා බාහිර අයදුම්කරුවන් සපුරාලිය යුතු සුදුසුකම් මොනවද කියලා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළුව විෂයන් 4ක් සඳහා සී සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් ඔබ සමත් වී තියෙන්නට ඕන. ඒත් එක්කම අපොස උසස් පෙළ විභාගයේදී විෂයන් 3ක් සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය හැර ඔබ සමත් වී තියෙන්නට ඕන. ඔබ බාහිර අයදුම්කරුවෙක් නම් තමයි ඒ සුදුසුකම් ඔබ සතු විය යුත්තේ. ඔබ අභ්‍යන්තර අයදුම්කරුවෙකු නම් පහත සඳහන් කරලා තියෙන ප්‍රාථමික මට්ටමේ නිපුණතා, ප්‍රාථමික මට්ටමේ අර්ධ නිපුණතා සහ ප්‍රාථමික මට්ටමේ නිපුණතා නොවන කාණ්ඩවල සේවකයින්ට අයදුම් කිරීම සඳහා සුදුසුකම ලැබෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළුව විෂයන් 4ක් සඳහා සම්මාන සාමාර්ථය කියන්නේ සී සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් ඔබ සමත් වෙලා තියෙන්නට ඕන. මීළඟ තනතුරු පුරාපාඩුව වෙන්නේ කළමනාකරණ සහකාර ජාතික කාබනික පාලන ඒකකය. මෙහි පුරාපාඩු ගණන 1යි. ඔබ බාහිර අයදුම්කරුවෙකු නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළුව විෂයන් 4ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් සමත් වී තියෙන්නට ඕන. ඒත් එක්කම අපොස උසස් පෙළ විභාගයේදී විෂයන් 3ක් සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය හැර ඔබ සමත් වී තියෙන්නට ඕන. ඔබ අභ්‍යන්තර අයදුම්කරුවෙකු නම් මෙහි සඳහන් කරලා තියෙන සුදුසුකම් ඇති ප්‍රාථමික මට්ටමේ නිපුණතා සහ ප්‍රාථමික මට්ටමේ නිපුණතා නොවන කාණ්ඩවල සේවකීන්ට අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ, ගණිතය ඇතුළු විෂයන් 4ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වී තියෙන්නට ඕන. ඒත් එක්කම ඉහත සඳහන් කරපු සේවක කාණ්ඩය යටතේ ස්ථිර තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සතුටුදායක සේවා කාලයක් ඔබ සම්පූර්ණ කර තියෙන්නට ඕන. ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාව සුවිශේෂී වාසියක් වෙනවා. ඒත් එක්කම ඔබට පරිගණක කටයුතු පිළිබඳ දැනුමක් තියෙනවා නම් මේ සඳහා යෙදුම් කිරීමට අමතර සුදුසුකමක්. මීළඟට අපි බලමු මේ සඳහා යෙදුම් කිරීමට අවශ්‍ය වන වයස් සීමාව මොකක්ද කියලා. අපි සඳහන් කරපු තනතුරු දෙක සඳහාම අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි වන්නට ඕන. අභ්‍යන්තර අපේක්ෂකයෙක් නම් මෙම ඉහළ වයස් සීමාව ඔබට අදාළ වෙන්නේ නැහැ. වැටුප සම්බන්ධයෙන්ොත් මොවුන් ඉදිරිපත් කළ තියෙන තොරතුරු කිහිපයක්ම ඉහත සඳහන් කරපු තනතුරු සඳහා 2025 වර්ෂය සඳහා මාසිකව ගෙවන ලද වැටුප රුපියල් 58,203ක්. මෙයට මූලික වැටුප 40,403ක් සහ ජීවන වියදම් දීමනාව 17,800ක් එකතු වෙනවා. ඒත් එක්කම 2026 පළමුවන මාස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි මාසයකට ගෙවන ලද වැටුප රුපියල් 61,112ක් වෙනවා. මෙයට මූලික වැටුප රුපියල් 43,312ක් සහ ජීවන වියදම් දීමනාව 17,800යි. මෙම සුදුසුකම් ඔබ සපුරලා තියෙනවා නම් මේ සඳහා ඔබව තෝරා ගැනීමේ පටිපාටි අපි බලමු. පත් කිරීමේ අධිකාරිය විසින් පත් කරන ලද සමුග පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් වගේම
එහෙමත් නැතිනම් ලිඛිත තරඟ විභාගයක් පවත්වලා එහි ප්‍රතිඵල මතයි මේ සඳහා බඳවා ගන්නේ. මීළඟ තනතුරු පුරප්පාඩුව වෙන්නේ කාර්යාල සහායක. පුරප්පාඩු ගණන මොවුන් සඳහන් කරලා තියෙනවා අපනයන සංවර්ධන මණ්ඩලයේ පුරප්පාඩු 7ක් සහ ජාතික කාබනික පාලන ඒකකයේ පුරප්පාඩු 1ක් පවතිනවා කියලා. මෙම රැකියාව වැදගත් සහ රහස්‍ය ලේඛියවිලි කඩිනමින් සහ ආරක්ෂිතව ලබා දීම, ඡායා පිටපත් යන්ත්‍රය, රෝනියෝ යන්ත්‍ර, ස්කෑනින් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ආදී ඇතුළුව විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වෙනවා. මෙම තනතුර සඳහා බාහිර අයදුම්කරුවෙකු නම් අපොස සාපෙළ විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු විය යුතුයි. වයස් සීමාව ගතොතින් එහෙම අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. ඔබ අභ්‍යන්තර අයදුම්කරුවෙකු නම් මෙම සඳහන් කරපු ඉහළ වයස් සීමාව ඔබට අදාළ වෙන්නේ නැහැ. 2025 වර්ෂය සඳහා මෙම තනතුරට මාසිකව ගෙවන ලද වැටුප රුපියල් 54,275යි. ඒත් එක්කම 2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ගෙවන ලද වැටුප රුපියල් 56,288ක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. මෙම වැටුපට මූලික වැටුප සහ ජීවන වියදම් දීමනාවත් අයත් වෙනවා. මෙම තනතුර සඳහා තෝරගන්නේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා. ඒ වගේම ඉහත තනතුරු සඳහා වන සියලුම පත්වීම් සේවක අර්ථසාධක අරමුදලට වගේම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් තියෙනවා. මේ සඳහා අයදුම් කිරීමට පුළුවන් අවසාන දිනය වෙන්නේ 2025 නොවැම්බර් මාස 13 වන දින හෝ එදිනට පෙර. මීළඟට අපි බලමු මේ සඳහා නිවැරදිව අයදුම් කරන්නේ කොයි ආකාරයටද කියලා. මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන අයදුම්පත මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහ අදාළ සහතිකවල පිටපත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති එහෙමත් නැත්නම් ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලියාපදිංචි තැපෑල හරහා තමයි යවන්නට ඕනේ. ලියුම් කවරේ ඉහළ වම්පස කෙළවරේ තනතුරේ මාතෘකාව සඳහන් කරන එක අත්‍යවශ්‍යයි. ඒත් එක්කම નિયમિત පෝරමේ ඉදිරිපත් කර නොමැති සහ අදාළ සහතිකවල පිටපත් සමග සහාය නොදක්වන ඕනෑම අයදුම්පතක් මොවුන් ප්‍රතික්ෂේප කරනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. රාජ්‍යංශයේ සේවකයින්ගේ අයදුම්පත් තම ආයතනික ප්‍රධානියා මගින් තමයි ඔබ ඉදිරිපත් කරන්නට ඕනේ. ඒත් එක්කම ඔබේ අයදුම්පතේ අතිරේක පිටපතක් අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනයට පෙර සභාපතිට හෝ ප්‍රධාන විධායක නිලධාරියා වෙත යොමු කරන්නට කියලත් මොවුන් සඳහන් කරලා තියෙනවා. මොවුන්ගේ ලිපිනය වෙන්නේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය NDB EDB කුළුණ නොම්බර 42 නවම් මාවත කොළඹ 2. මෙම තනතුර සම්බන්ධයෙන් වගේම මේ සඳහා අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තියෙනවා නම් මෙම වීඩියෝ එක පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒත් එක්කම මේ වගේ දිනපතා අලුත් වෙන රැකියා අවස්ථාවලට අමතරව විවිධ අධ්‍යාපනික තොරතුරු සහ ඔබට වැදගත් වන දෛනික තොරතුරු දැනගන්න ෂාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා.